හෙල්ලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ අද ගහන්න හදන්නේ Among Us මොකද වෙන්නේ යාළුවනේ මොකද වෙන්නේ කවුද බිව්වද සැපෙන්ද ඉතින් මන් දන්නේ නැහැ මේකේ මං කතා කරන සද්දේ ඇහෙනවද හරියට ඇහෙනවද කියලා නැත්තම් මේ ගේම් එකේ සද්දේ ඇහෙනවද කියලාවත් මන් දන්නේ නැහැ මොකද මම හෙඩ්ෆෝන් එකෙන් ගහන්නේ මචං මරු ගේම් එක මේක ගහලා බලන්න ආසහිතේ මේකේ නම Among Us තම් ගේම් එක හොයාගෙන යන්න හදන්නේ මෙන්න මේකට හරි මචං ඉපදුණා මේ ඉන්නේ ඉතින් මං ඔටුන්නක් දාගෙන ආයිත් ඔටුන්නක් දාලා ලස්සනට ඉන්න ඕනේ අර වෙනේම ඉඳලා හරියන්නේ උන් මොනවද දාගෙන බැලුම් බෝල තොප්පි ඕවද මං ඒ පේනවා ඉතින් ගැම්මක් තමයි මොනවද තියෙන්නේ එහෙම දෙයක් ඕනේ I am ready okay hello තව එකක් මේක ගහමු I am ready කියලා දාමු හරි මචං වෙන කට්ටියක් එනවා අඩු හදේ උනේ කට්ටිය එනවා හෝ ගාලා මොකද වෙඩින් තියෙනකොට ගොඩක් කට්ටිය එනවා ආවා තව දෙන්නයි එන්න ඕනි මං ඉම්පොස්ටර් වෙන්න ඉම්පොස්ටර් මං තමයි ඉම්පොස්ටර් යේ හුරේ ඒක මම හරියට දන්නේ නැහැ ඉතින් බලන්න ඕනේ මේක ඉම්පොස්ටර් කවුද කියලා මං ඉන්නේ යේ මං ඉම්පොස්ටර් මීට ඉන්න ඕනේ හරි මචං මං අතුරු දහන් චායකේ කොන් ක්ලී කරන්න ඕනේ මං යන ගමන් ඉන්නේ ෂේ මේජන්සි මීටින් ගහුවානේ දහසේ පාඩුවේ වැඩ කරගෙන ඉන්න දෙන්නේ මං හිත සැක හිතිරක් දන්නේ නැති නේ මොකද මං එකපාරටම මේ හැංගුණා මං හිතන්නේ මං යයි වගේ මං යනවා එහෙම ගියොත් මට ආයේ හම්බෙන්නේ නැති එක තමයි මට ප්‍රශ්නේ මොනවා වෙයිද කියලා මමවත් දන්නේ නැහැ ඉතින් සද්ද නැතුව ඉමු බොකේ මුකින් ගන්න මන්නම් හිතන්නේ මොකද ඉමර්ජන්සි එක ගැහුවේ එන්න මේකට ගහමු හරිනම් වැටෙනවා ඉතින් හරි වැටුණාට ඉතින් ප්‍රශ්නේ ඉතින් කියන්න ඕනේ නෑනේ මට ගහලා තියේද මොකද දැක්ක හින්දා තමයි ගහන්නේ මට හම්බෙලා තින්නේ no anyone here තයි වෙලා තින්නේ 3 imposters පොඩි වැඩක් වුණා ඉතින් හිතන්න එපා මචං මේ හරියෙන් අතුරුදහන් වෙන්න පුළුවන්ද අඩේ මූව දැකලා දන්නේ හරි මචං ඩෙඩ් බොඩි රිපෝටර් දෙන්නෙක් මලා පටන් ගන්නම තැන තමයි අයත් හිතෙනවා මට හිතෙන්නේ මං යනවා මොකද ගොඩක් කට්ටියට මාව සැකයි ඔව්
ඉතින් යාළුවනේ මං ඉන්නේ ලෙවල් 16. ගැම්මට තමයි. ගැම්මෙන් ඉන්න ඕනේ මචං. මෙයාට දාමු. ගහපු එකාට. ලොකු තීරණාත්මක සීන් එකක් තමයි මේක නම්. මං හිතන්නේ මං යනවා යානෙන්. මොකද කියනවා නම් කොහොත් මං යන්න ඕනි. මොකද මාව ගොඩක් කට්ටියට සැකයි. ඕ ලකි නයිට් කියන නෑ වෙන මොකක් හරි තිබ්බේ. ලකි නයිට් ශකබුම් ඉන්න මේ පැත්ත මරන්න ඕනි මන් තමයි මේ පැත්තට එන එකෙක් මං බිලි ගන්නවා. මේකට යමු කරන්න එක. Hey boys. ශිකු කිල් ගන්න බැරි වුණානේ. මම යනවා ඉවරයි. ඒ වුණාට ඒ සීන් එක කවුරුත් දැක්කේ නෑ හැබැයි. මට නම් හිතෙන්නේ ඒ හිටපු කවුරු හරි ගහයි. හැබැයි ඔක්කොම දන්නේ කවුද කියලා. එතකොට මම යන්නේ නැති වෙයි කියලා තමයි මගේ ලොකු විශ්වාසය. එහෙම වෙන්න ඕනේ ඉතින්. එහෙම වුණොත් හොඳයි. සේෆ් මවුස් තමයි ගැහුවේ. අපරාධය. මට මරන්න නැතුව නිකන් ඉන්න තිබ්බේ. සේෆ් මවුස් ට දැම්මා. ෂුවර් නෑ මං යයි වගේ. මට හිතෙන්නේ යයි කියලා. යයි බයයි. කොහොමත් මං යයි. කොහොමද තව දෙන්නෙක් විතර ඉන්නව නේද? ඔව් තව දෙන්නෙක් ඉන්නවා. ගියපු දෙන් ඉතින්. ඕ මම මේරිලා. ඕ ඉම්පෝස්ටර් කෙනෙක් නෙවෙයිනේ. දැනුයි තේරුනේ සීන් එක. අම්මා දැම්මත් තාම වරේ මච්චා වරේ. මේක ඇසින් ඉන්නවා. නෑ එහෙම ඕනේ. එකෙක් ආවා එහින්ද බෑ වැඩේ කරන්න. මටත් මේකේ වැඩ කරන්න පුළුවන්. ඕ හරි. डेड बॉडी का रिपोर्ट ना හැබැයි මාව එක්කෙනෙක් දැක්කා. එයා මට වෝට් එක දායිද? එහෙම නැති වෙයිද? දාගන්න බෑ. කොහොම අපි ගොඩක් කට්ටිය මැරුවා. ඒක නම් ගොඩක් අගයන් වේද? කොහොමද සේෆ් මවුස් මට ෂුවර් එකටම ගහනවා. හැබැයි මට ඒක ෂුවර් නෑ. මොකද එයා අර කාමරේ අස්සේ තමයි හිටියේ. එතකොට එයා අනේ වන්දා මම මෙයාට දානවා. ගැම්මෙන් දාමු. මං යනවා. මම ෂුවර්. මම ඉස්සරහ හිටපු එක්කෙනත් දැක්කා. ඒකට සේෆ් මවුස් දැක්කා. සේෆ් මවුස් ඔක්කොම එයා මං හිතන්නේ ඉම්පෝස්ටර් කෙනෙක් නෙමෙයි නේද? එයා රතු වෙලා තිබෙන්නේ not imposter. පබ්ලේසිනවා. බොයි දින්න මචං ගේම් එක. අරුවන් ආයි මට හම්බෙනා නම් ඉම්පොස්ටර්. I think ස්පිරිට් එක ගහලා දානවා. මේ ඉන්නේ අනිත් එක බෙට්. ඔළුවේ බෙට් එක ගහගෙන ඉන්න එක. අනිත් එක මේක තොප්පියක් දාගෙන ඉන්න එක.
මරු ඉතින් ආවා මං ඉම්පොස්ටර් එකෙන් හිටකෝ දෙයියනේ මම මෙච්චර මැරුවා මට ඉම්පොස්ටර් කෙනෙක් දෙන්නේ නෑනේ මං වෙන්නේ මං නිකන් ඔහේගේ කොහෙද මට වැඩ ගන්න තියෙන්නේ වෙපන්ස් එකේ පොඩි වැඩක් තියෙනවා ගිහිල්ලම් බලමු ඩවුන්ලෝඩ් කරගෙන තමයි තියෙන්නේ මහ ලොකු දෙයක් නැහැ නේ කම්ප්ලීට් ආයෙ කොහෙද තියෙන්නේ එකෙක් මලා කවුද තුන් දෙනෙක් මලා ඒක වෙන්න බෑනේ දෙන්නයිනි මලා හිටියේ මෙහිමයි සීන් එක දැන් එක්කේ මේ ගිහිල්ලා ගහලා එක්කෙනේ තමයි මැරලා තියෙන්නේ එතකොට දැන් ඉමර්ජන්සි එක ගැහුවොත් එහෙමම තුන් දෙනෙක් මැරලා කියලා පෙන්නනවා දැන් තේරුනේ සීන් එක මට තේරුනේ දැන් ඉතින් හරි මචං යෙලෝට දාමු මේකේ ගොඩක් කට්ටිය අඩු වෙනකොට හොඳයි එතකොට ලේසි ගේම් එක ගහන්න මොකද ගොඩක් හිටියහම ඔක්කොම එකට ඇලිලා ඉන්නේ එහෙම හිටියහම අර දිනන්න අමාරුයි ඔක්කොම එකට ඉන්නේ දැන් එක්කෙනෙක්ව මැරුවාම අනිත් ඔක්කොම දන්නා කවුද මැරුවේ කියලා તો මරලා දානවා මරලා දාන්නේ යානින් යවනවා නෑ මට නෑ එකෙක්වත් යූසෙෆ් තමයි එළියට යන්නේ මම හිතන්නේ ඉම්පොස්ටර් එයා පේන්න මේ වැඩේ කාලා වැඩේ දෙල් කරගෙන පව්විති මට ඔරේන්ජ් ෂුවර් නෑ මොකද එයාට කිසිම දෙයක් කරන්න නෑ මොකද මට තියෙන්නේ මේක කරන්න එයාට එතකොට වෙන වැඩක් තියෙන්න ඕනේ ආයෙ කොහෙද තියෙන්නේ මට එපා න අපේ වීඩියෝ කරන එකයි අරකයි ඉතර කවුද ඒක බල්ලා බත් කෑව නේද දෙන්නේ ගියා ටාස්ක් කම්ප්ලීට් හරි ඒ වැඩෙන් අය කොහෙද යන්න ඕනි ඊතලයක් පෙන්නනවා මචං ඌ ෂුවර් නෑ මට අනේ ඌ යනවා කොහමද ඌ ෂුවර් මොකද මාව මරන්න තිබ්බා හොඳට ඇඟේ හිර කටු යන්න හැබැයි ෂුවර් නෑ අර සමහර වෙලාවට මේ ඕකුන් නිකන් අර පේන්න නිකන් අර වෙන ඒවා ගහනකොට නිකන් අර මොකද කියන් තේරෙන්නේ නැහැ ඒක මට අමින්ද නිකන් අර මවා පෙන්නවා වැඩේ දේසීනි අවුලන්නේ සේෆ් වැඩේ සේෆ් කොහෙද අප්පා මට වැඩ තියෙන්නේ වැඩ නෑ නේද කොහෙද තියෙන්නේ මට මෙහෙ මිෂන් එක කොහොමද මේ සුද්ධ කරන එකෙද්ද දැන් කෝල් එකක් ආවා තිබ්බා ඉතින් මම වැඩගෙන ඉන්නේ ඇයි කෝ මේකේ වැඩන්නේ තීබිලා තියෙන්නේ කද්දප්ප මට වැඩක්වත් කරන්න දෙන්නේ නැහැ හේ මරණ මීහරකෙක් වගේ දැන් හිතෙන්නේ මට අර ජොයිස් ග්‍රෑන්ඩ් නේද ජුයිස් ග්‍රෑන්ඩ්ද හිතන්නේ එයා හිතෙන්නේ මට එයා කියලා
මොකද එයා කලින් වෙලා හිටියේ නැහැ. හැබැයි දැන් වෙලා ඉන්න ඕනේ. මේක චුට්ට වැඩියම දෙන්නේ ලෙවල් වැඩි කට්ටියට. මුල් ටිකේ ලෙවල් අඩු ඊට පස්සේ ටික ලෙවල් වැඩි කරනවා. වැඩිකින් තමයි බලන්නේ. නෑ මට හරි ලකුණක් ආවා. හරි ලකුණක් ඉන්නේ ඇයි කියලා මම දන්නේ. කවුරු ඒ දාන එකක් වෙන්නේ නැති. ඕ මට එක්කෙනෙක් ඇවිල්ලා. මට දැන් සැකයි කහ එක්කෙනා කියලා. මොකද කහ එක්කෙනා මට දැම්මේ. මං එයාට වෝට් කරන ඊළඟ පාර මෙහින් යන එක ලයිසි. දෙන්නෙක් යනවා උන් දෙන්න හැබැයි මට ෂුවර් ඈ. උන් දෙන්න එහෙම දෙයක් කරන්නේ නැති වෙයි කියලා මට හිතෙනවා. තියෙන කළු කාඩ් එක තියෙන්නේ මම රත් මේ නිල් පාටයි. එහෙම. හරි ඉතින් මට තේරුණා වැඩි. ආයෙ කොහෙද තියන්නේ මෙහි. ඩෙඩ් බොඩි එකක් නේ අප්පා. මල්ල පයින්නවා. මම අර මේ වෝට් කරපු එක්කෙනා තමයි මල. කවුද යෙලෝ මට ෂුවර් නෑ. සමහර වෙලාවට මට හිතෙනවා ඉම්පොස්ටර් කෙනෙක් කියලා දන්නේ නැහැ වෙන්න පුළුවන්. ඉම්පොස්ටර් කියලා තිබුණාට. මට එහෙම දෙයක් හිතෙනවා. ඒ හිතෙන එක හරිද කියලා නම් මම කියන්න දන්නේ නැහැ. මොකද එහෙම බලන්න ක්‍රමයක් නැහැ ඒකේ. එයාට දානවා. හැබැයි මම තාම පන පිටි සඳමාලි. ඒත් එක්කම මම මතක් කරනවා මගේ channel එක subscribe කරන්න. අමතක නොකර දන්න කට්ටිය ඉන්නවා නම් share කරන්න. like කරන්න. එයා ඉම්පොස්ටර් කෙනෙක්. වව්. අර කෙනයි. කොහොමද දිනන්න ඕනේ මේක? මට ඉලෙක්ට්‍රිකල් එකේ තියෙන වැඩක්. මම යෙලෝට ඊළඟ පාර දාන්නේ. මේ පාරක් නෑ මෙයාටනේ. හරි. වයර් වගේ ජොයින් කරන්න තියෙන්නේ. මම ආසම නැති වැඩක්. ජොයින් කරන්න හැදුවම මේක ජොයින් වෙන්නේ. මට අල්ලන්නේ නැහැ නේ තින්. මොකක්ද ඒ තිබ්බේ? මේක වැඩි ගන්න. ආයෙ එකක් තියෙනවා. යවන්නකෝ ඉතින්. ඒකත් කරන්න. කවුද මම මේ වයර් කපන එක? ඕකට ඉල්ලන්නේ මතක් කරලා හොඳ වැඩක් කරන්න ඕනේ. මොකා කියලා දන්නේ නැහැ හිතානේ. නේද දන්නේ නේ සමහර විට. මොකා වුණත් මට නම් වැඩක් නැහැ. මොකද යාට උනේ? හලෝ මොකක්ද අනේ? ඩෙඩ් බොඩි එකක්. ඩෙඩ් බොඩි එකක් මට තේනවා. අර තමයි යෙලෝ ඉස්සරහට යෙලෝ. මම ලැබපු අත්දැකීම් වලින් තමයි මම කියන්නේ. ඉමු බලන්න මේ තප්පර යනකම්. ඒත් එක්කම මෙන්න වෙලා හොඳ වෙලා subscribe කරලා ගන්න ගැම්මෙන් ගන්න. මට අඩුම තරමේ මේ 500ක්වත් ඕනේ like මේ subscribe like උත් ඕනේ ඉතින්. තාම මං හිතයි 330 ගන්නද 50 ගන්නද වගේ තිබ්බේ. subscribe 274 5ක් විතර තමයි තිබ්බේ. voting කරන තැන් එක. ගැහුවා කියලා. තව 3 දෙනයිනේ නෑ 4 දෙනයි.
ඕ මං යනවා එළියට. ෂේ. ඉතින් මම වැඩ කරානේ හිටියේ. මම මිනිස්සුන්ව මැරුවේ නෑනේ. ඒකනේ not impost එකනේ. මොඩේ අක්කු ඉතින් ඉන්නවා. කලින් එහෙම තමයි උනේ දැන් එහෙම නෑ. ටාස්ක් එක කම්ප්ලීට්. ආයෙ මට එක වැඩේ කරන්න තියෙන්නේ. එතකොට ඉවරයි. මම සාධාරණ චුත වෙලා ශක්බුන් වෙලා යනවා. ආයෙ තමසලාව මරන්නේ. එහෙම බෑ මම එහෙම කරන්නේ. යාළුවනේ මගේ වැඩ ඉවරද නෑ. තියෙනවා මට. එහෙම බැලුවා මං ද කොහෙද වැඩිම වැඩ කරන්නේ. මේකෙත් මෙහි කද්දාය කරන් තියෙන මගුල ඩෙඩ් බොඩි එකක් පැරදිලා ඉදිනු එම තමයි ආයතින් ඩීවීඩි වැඩ්ඩා ගේම් එක ගැහුවොත් රටාන්ට වගේ තමයි කිරණට රටමෝනි. ඉතින් යාළුවනේ ඔය ගොල්ල මට සබ්ස්ක්‍රයිබ්ලා 10,000ක් දුන්නොත් මට හැමදාම වගේ මේ වගේ වීඩියෝ දාන්න පුළුවන්. මේ වගේව නෙමෙයි. හොරේ වගේ පුළුවන්. ඔයගොල්ලෝ ඉතින් එහෙම කරන්නේ නැති හින්දා මට බැහැ. Fast pace speed. Yes. අම්මලු මැසේජ් එකක් දාන්න එකක් ලැබුණා ඉතින් මම ඒක දන්නේ නැහැ හරියට. දන්නේ නැති. ඇයි ඒ කළු පාට පසුබිමක් නිල් පාට පසුබිමක් තිබ්බේ නැද්ද? ගේම් එක ලැග් වෙලාද? මොකද උනේ? ඇයි එහෙම උනේ? මොකක්ද ගේම් එකේ ලැග් එකක් මචං ඇත්තටම ගේම් එකේ ලැග් එකක් තමයි මට තේරුණා ඒක. තේරුණ හින්දා එහෙම කරේ. මොකද උනේ? චුට්ටක් බය හිතෙන මියුසික් එකක් තියෙනවා. මේ සුපිරි මියුසික් එක. 300ක් ඉන්නවලු ඔන්ලයින් එකේ මෙන්න මේකට. ඕ වෝටින් ටයිම් එකට වැඩි වෝටින් ටයිම් එක. ටන් ටටන් ටන් ටටන් ටටන් ටන් ටටන් ටන් ටටන් ටටන් මොනවද තියෙන්නේ කරන්න? මොකද මේක මේ බඩ ගන්න පණු ගායක් දීලා මම බැලුවේ. මට යාළු වෙන්න හරිම දුක. මොකද කරන්නේ? ලන් ලල ලන් ලන් ලල ලන් ඔය තුනක් නිවන් නැත්තේ. ඔක ඔබලා දාහන් තෝ වෙලා යනවා.
ඈ මේක කැතයිනේ මොකද්ද බෑ එදා 861ක් තියෙනවා මට ඒකක් දාගන්න ඕනි ඒ බොයිස් ලොක් අප් හරි දුක මේකක් ඔළුවේ ගහගන්න බෑ ඒ හැටි විතර ඒකත් සල්ලි දීලා ගමු යේ ආසෙක ලස්සන නීක තිබ්බාම ඒ බොයිස් කැම කෝබද ඈ ඒ උගදී 9 දෙනෙක් වෙලා තියෙන්නේ මට කොහොම හරි යාළුවනේ මට පෙට් කෙනෙක් ඕනි මට පෙට් කෙනෙක් නෑ අප්පා හරි දුකයි අප්පා පෙට් කෙනෙක් නැති එක තමයි මට දුක එහෙම අවුලන්නේ මේකවත් දාගමු ගත්ත එක ප්‍රයෝජනයට ගන්න එපේ බඩු ටිකක් ඇවිල්ලා ඒක ලස්සනයිනේ ඒක දාගෙන තියාගමු කොරකටම ගිහිල්ලා ඉන්නවා මම චුට්ටක් එන්න මේක ගිහිල්ලා බලමු කෑ ඒක ඇතයි ඒ මොකද්ද ඒක ඇතයි කෑ මේක හොඳයිද මේක හොඳයිද මේක හොඳයිද කැතයි පා ඕ hey boys මට ඕනේ පෙට් කෙනෙක් යාළුවනේ මට මදි වෙයිද යේ යාළුවනේ මට යාළුවෙක් ඉන්නවා ඒ බොයිස් යම්මත් තමයි මගේ පෙට් පව්වනේ ඈ මේක මගේ යාළුවෙ නෙමෙයි සතෙක් නෙමෙයිද කිද්ද මේක මම අප්පා I'm ready කියලා ඉතින් යාළුවනේ මට මං හිතන්නේ දැන් 3 1 හරි මචං ගේම් එකට ආවා හහහා මචං ගේම් එකට ආවා මේක ප්ලේ කරලා අපි මේක නවත්තමු මචං මං ඉම්පොට් ඒ වේස් මගේ පැටියා මගේ පැටියා කාදද මීටින් එක ඇබ්බේ ඒ බෝ එකාව යවන්න ඕනේ හඳේ පාව කරලා යවන්න ඕනේ ඒක මලාද ඔය ඩිංගට එච්චර හයියක් කොහෙන්ද ආවේ
ලොකු නෑ කියලායි කියන්න හැදුවේ. මම මරන්න ඕනේ නෑනේ. වෙනේ ඌ මැරෙනවනේ. එතකොට මට ආතල් එක ඉන්නනේ තියෙන්නේ. ඒකත් මාර වෙඩි. සිරාවට එනවා කියන්නේ. මොකද ඒ සීන් එක? මං හිතන්නේ මේක පෙන්වන්නේ තව කවුරු හරි ඉන්නවා. ඉම්පොස්ටර් කෙනෙක්ට. එක්කෙනෙක් කොහොමයි බේරිලා ඉන්නවා. මං හිතන්නේ එයාව ශකබම් කරන්න තමයි ඉන්නේ. කින්ද මන්ද කියන්න දන්නේ නැහැ හරියටම. වෙලාව වෙනකම් මාත් බලාගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද මම ඔයගොල්ලන්ට දෙයක් කරනවා. ඒකට ඔයගොල්ලෝ මට දෙයක් කරන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. මොකද ඉතිරියේ? No anyone here. අයියෝනා අනේ මගේ චෝච පැටියා. පව්. මගේ ලව් එක. Wait. No. Change scene එක දරුණු. පිළ කරා. මචං මං දිනු. ඒක හරිම ලේසි. ආයෙ එකක් ගහන්න ආවා ඉතින් මං. අනේ මගේ ෂෝෂේ පැටියා. ඕක අතගාපන්. අතගාපිය. අතගන්නවත් නැහැ ඉතින් අමුතුම කාලකන්ණියෙක්. යාළුවේ මං යනවා. බයි. මම තනියම රැඳී සිටින්න. මං යන්න. බයි. බයි. කොයි මෙහෙවරි. එනකොල්ල අපි ගියා. Yay, bro!